ආයිබෝවන් මම මේ ඉන්නේ අද දහවල් කාලය වෙන විට කඩුගන්නාවේ නායගියපු ප්‍රදේශයේ ආශ්‍රිතව මේ ඔයාලට පහලින් පේන්න තියෙන්නේ ඒ නායගියපු ප්‍රදේශයේ මේ වෙනකොට පිළිසකර කටයුතු සෑහෙන දුරට ඉවර කරලා තියෙනවා සවස වෙනකොට සමහරක් විට හවස් වෙද්දි පාර විවෘත කරන්නත් පුළුවන්. ඉතින් අපි යන්නේ මේ නායගියපු ස්ථානය ගැන විස්තර ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම ළඟට යන්න කලින් ඈත ඉඳලා ඔයාලට පොඩි දර්ශන වගේක් පෙන්නලා පැහැදිලිවීමක් කරන්නම්. මේ උඩින් ගලාගෙන ආව පස් පේනවනේ. ඔබට ඊට උඩිනුත් පේනව නේද පස් වගේක් ගලාගෙන ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ අර මං ඔයාලට පෙන්නපු 11 වෙනි බිංගේ පහු කරලා කඩුගන්නාව පැත්තට එනකොට ඉදිකිරීම කරන්නේ අලුතෙන් රේල් පාර නායගියපු තැන. අන්නේ ස්ථානයේ තමයි මීට ඉහළින් තියෙන්නේ. ඔයාලට මතක නම් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මෙතනින් අයින් කරන ගල් පස් සියල්ල පහලට දාලා තියෙන්නේ. ඉතින් මොනව වෙයිද දන්නේ නැහැ නැවත වර්ෂාපතනයක් ආවොත් කියලා. ඉතින් මට හිතෙනවා ඒ ඉහළින් අතෑරපු ගල් පස් නැවත පහලට සෝදාගෙන ආවාද කියලා. මම දන්නේ නැහැ හරියටම කියන්න. ඉතින් මේ තියෙන්නේ ඒ ඉහළ තියෙන කඳු වැටිය සහ ගල් පර්වත රේල් පාරට ඉහළින් තියෙන එක. එතකොට රේල් පාරට පහළින් තමයි මහාමාර්ගය යන්නේ. මේ දෙක අතරමැද යන රේල් පාරේ තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඉහළින්. ඉතින් එතනින් ආපු දේවල් වෙන්න පුළුවන් කියලා මම සැක කරනවා. ඉතින් ඔයාලා බලන්න මේ අද සහ ඊයේ දින වැහපු වැස්ස නිසා මේ ඇත්තටම විශාල දියැලක් වගේ වතුර ප්‍රමාණයක් මේ කඩුගන්නාව ඉහළ කන්දේ ඉඳලා පහළට ගලාගෙන එනවා. මෙතන සාමාන්‍ය මේ තරම් වතුර තියෙන තැනක් නෙවෙයි. නමුත් මේකෙන් හිතා ගන්න පුළුවන් කොයි තරම් ජල කඳක් මේ කඳු කරේ ඉඳලා පහළට ගලාගෙන එනවද කියලා. අපි යන් නායකගේ ස්ථානයේට සමීප දර්ශන ටිකක් ගන්න. ඉතින් මේ තියෙන ඉස්සරහින් නායකගේ ස්ථානේ ඔයාලට පේනවද බැකෝ යන්ත්‍රයක් යොදාගෙන සහ නිලධාරීන් පැමිණිලා සහ ඒ අවශ්‍ය කටයුතු සිදු කරන සියලු දෙනා මෙතෙන්ට ඇවිල්ලා මේක පිරිසුදු කරගෙන යනවා දැන්. ගොඩාක් දුරට පිරිසුදු කටයුතු මේ වෙද්දි අවසానයි සහ අර මාර්ගයේ කොනකට වැටිලා තිබුණු සියලු ගල් ඉවත් කරලා තියෙනවා. මේ පේනවා තාමත් මඩ වතුර ඉහළින් ගලාගෙන එනවා. මෙතන තව පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒ මොකද්ද දන්නවද? මේ ඉහළ තියෙනවා ගස් වගේක්. ඒ වගේ පස් යටින් හේදිලා ඇවිල්ලා මුල් විතරක් ඉතුරුලා තියෙනවා. ඒ කියන්නේ ගහ තියෙනවා මුල් පෑදිලා තියෙනවා. ඉතින් මේවා කඩා වැටීමේ අවදානමක් තියෙනවා. මෙන්න මේ ඉහළ තමයි ඒක තියෙන වලට පැහැදිලිව පේනවද මන්දා. ඉතින් ඒ ගස් කපලා අයින් කරයිද කියලා අපිට කියන්න බෑ. මේ විදිහට මේ අදාළ නිලධාරීන් පැමිණිලා ඒ සේවක මහතුන් පැමිණිලා පාර සුද්ධ කරනවා මේ වෙනකොට. ඔබට පේනවද කෙතරම් ඝන මඩ තට්ටුවක්ද මේ ස්ථානයේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ තදින් මඩ තට්ටුවක් මේ පාරේ ඇවිල්ලා තියෙනවා. මේ පස්කන්ද කොච්චර තිබ්බද කියලා ඔබට හිතා ගන්න පුළුවන් නේද? සෑහෙන මීටර ගාණක් පහලට මේක ගලාගෙන ඇවිල්ලා තියෙනවා මේ පස්කන්ද. ඉතින් මේ වෙද්දි නම් ගොඩාක් දේවල් පිරිසුදු කරලා ඉවරයි. ඉතින් අපි හිතමු ටිකක් රැ වෙනකොට පාර නැවත විවෘත කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ කෙටි පණිවිඩය වලට අරගෙන ආවේ කඩුගන්නාව ප්‍රදේශයේ ඉඳලා. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා. නුවර පැත්තේ එනවනම් කඩුගන්නාව පහු කරද්දී දැඩි අවධානයෙන් පැමිණෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.